මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. හිටපු පොලිස්පතිවරයෙකු වන සී.ඩී. වික්‍රමරත්න මහතා සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වෙනවා. අතුරුගිරියේ පිහිටි ඔහුගේ නිවසේදී වෙඩි තබාගෙන සියදිවි නසාගෙන ඇති බව සඳහන්. වෙඩිවැදීමෙන් අනතුරුව ඔහු අද උදෑසන මුල්ලේරියාව රෝහලට රැගෙන ගොස් ඇති අතර ඒ වන විට ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා. වසර 30කට අධික කාලයක් පොලිස් සේවයේ කටයුතු කර තිබූ සී.ඩී. වික්‍රමරත්න මහතා මෙරට 35 වැනි පොලිස්පතිවරයා වේ. පොලිස්පති ධූරයට පත්වීමට පෙර වික්‍රමරත්න මහතා දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සේවය කළේය. පාස්කු බෝම්බ ප්‍රහාර සිද්ධියෙන් පසු එවක පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අනිවාර්ය නිවාඩු යැවීමෙන් පසු වික්‍රමරත්න මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන ලදී. ඉන් අනතුරුව 2020 නොවැම්බර් 25 වන දින එම තනතුරේ ස්ථීර කරන ලද අතර 2023 නොවැම්බර් 25 වන දින විශ්‍රාම යන තෙක් පොලිස්පතිවරයා ලෙස සේවය කළේය.